ඉන්න බෑ. මේ ඇඟේ ඉන්න බෑ. ජේසුස් වහන්සේගේ ලේ, කල්වාරි ලේ වරෙන් එළියට 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 වරෙන් එළියට ඉන්න බෑ. අත ඇවිදිනවා. අදින්දල සොයි මේ ඇඟේ අතහැරලා මේ ඇඟෙන් ඉවත් වෙන්. ජේසුගේ ලේ අවුරුදු ගානක් මගේ අම්මා පැරලයිස් වෙලා දැන් අවුරුදු එකමාරක් විතර වෙනවා. ඇවිදින්න බැරුව හිටියේ. හැබැයි අද එයා තනියම ඇවිද්දා. ගාන පුඩියක් අවුරුදු එකමාරකට පස්සේ මට ඇත්තටම ජේසුස් වහන්සේ ගැන ඇත්තටම ලොකු විශ්වාසයක් ආවා. ඒ කියන්නේ මං එනකොටත් එච්චර මං මේව කරේ නෑ. මං හිතුවේ බොරුවක් වෙන්නේ නැති කියලා. නෑ ඇත්තටම මගේ අම්මා S2 මගේ S2 ඇවිල්ලා නෑ. ගිහිල්ලත් නෑ. කවදාවත් ගිහිල්ලා නෑ. කවදාවත්ම ගිහිල්ලා නෑ. අම්මා වෙනුවෙන් ආවේ. අම්මා වෙනුවෙන් ආවේ අවුරුදු එකමාරක් ඇඟේ යක්ෂ 3 දෙනෙක් යාඥා කළාට පස්සේ අවුරුදු එකමාරක පැරලයිස් වෙලා හිටියේ අම්මා. අර හැරමිට මොකක්ද අරන් ආව නේද ඔයගොල්ලන්ගේ ටකල ගන්න. අපි අම්මපට නැගිටිමු. ආයේ ඉඳගන්නේ නෑ. පහු කරුවන් කියමුද ගලවන්නට ඔබතුමාගේ ගම පානදොර මේ සහෝදරයව දැක්කොත් ඔයගලන්ට හිතේද බොරු කියන කෙනෙක් කියලා. මේ සහෝදරයා ඉස්සලා ග්‍රෑන්ඩ් පාස් වලින් කතා කරපු සහෝදර මේ මිනිස්සුන්ට බොරු කියන්න ඕනේ නැහැ. මොකද සල්ලි වලට මරන ಜಾති අය නෙමෙයි. හැබැයි ඇත්ත ඒගොල්ලන් කතා කරනවා. අපි ඒකට අප්පුඩියක් ගම ඇත්ත කියනාට ගොඩක් ඇත්ත කියන්නෙත් නැහැ. ආයේ ඔබ කිසි දිනක රෝගයක් නෙවෙයි. ගන්න අප්පුඩියක්. ගන්න. අපි ලස්සන අප්පුඩියක් ගාමු. අපි දේවම අවසන් කරන අන්තිම ටිකට එනවා. උඩට අප්පුඩියක්. මේ තරම් ලස්සන දේවමයක් මෞංකාර දෙවිතුම මට ප්‍රේම කළ නිසා මිනිස් විසින් වැඩියාමේ ලොවටම නිසා මෞංකාර දෙවිතුම මට ප්‍රේම කළ නිසා මිනිස් විසින් වැඩියාමේ ලොවටම නිසා කාලෙට අප්පුඩියක් කරුවන් ගලවන්නට පාපෙන් ශාපෙන් දෙවිතුම බිහිවුණ